Hi guys, welcome back to my YouTube channel. අදත් ඔයාලා මගේ YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. ඉතින් ළමයි අද පොඩි vlog එකක් ගේන්න හිතුවා. vlog එකක් කියන්නේ ඔයාලගෙන් පොඩි උදව්වක් බලාපොරොත්තුවෙන්. මට ගොඩක් සනීප නැහැ. උණ හැදිලා ඉන්නේ. දැන් සතියක් පාගේ නම් බෙහෙත් ගන්නවා, බෙහෙත් බොනවා. තාම අඩුවක් නැහැ. මොකද මේ ඇත්තටම කතා කරන්න ආවට කතා කරගන්න බෑ ළමයි මාර පපුව මහන්සි. ඒක නිසා කතා කරගන්න බෑ හරියට. වීඩියෝ එකේ පොඩි අඩුපාඩුකම් ඇති. ඒවට සමා වෙන්න. මේ දවස්වල හැමතැනම වෛරස් උනක් තියෙනවා කියලා තමයි ડોක්ටර් නම් කියන්නේ. බෙහෙත් ගන්න ගියපුවාම ගොඩක් පරිස්සම් වෙන්න. මට ගොඩක්ම ළමයි වීස් එක තියෙනවා. මං අන්න ඒක තමයි ඔයාලගේ උදව්වක් බලාපොරොත්තුවෙන් ආවා කියලා කිව්වේ. මට ටක් ගාලා පපුවේ මහන්සි වෙනවා වීස් එක හැදෙන කෙනෙක්. ඉතින් මේ ડોක්ටර් ගාවට බෙහෙත් ගන්න ගියාම ડોක්ටර් කිව්වා එළු කිරි බොන්න කියලා. එළු කිරි හොඳයි කියලා උණු කරලා බොන්න කියලා. මේ හතියට සෙමට හොඳයි කියලා. ඉතින් මේ මම ඉන්නේ මහරගම. මහරගමාවට ඔයාලා දන්නවනම් එළු කිරි තියෙන තැනක් එහෙම අර ෆ්‍රෙෂ් එළු කිරි ගන්න. එළ කිරි නෙමෙයි ළමයි එළු වගේ කිරි. එළු කිරි. ඉතින් එහෙම ගන්න තැනක් තියෙනවා නම් අනේ කමෙන්ට් එකක් දාන්න කොහෙද තියෙන්නේ කියලා. හරිම අමාරුයි ළමයි. හරිම මහන්සි. ඇත්තටම කතා කරගන්න බැහැ. මේ මම අර දන්නේ නැති හින්දා තමයි මේ මට හිතුණා මේක vlog එක කරා නම් හොඳයි. එතකොට කවුරු හරි මට කියයිනේ මේ මෙහෙම තැනක තියෙනවා මෙහෙමයි ගන්න කියලා හරි. මේ කලින් අපි මේ 341 පිළියන්දල පාරේ තිබුණා අර මේ කිරි ගන්න තැනක්. එතනින් කිරි ගත්තා. මේ එළු කිරි එතනින් ගත්තා. මේ එක දිගට දවස් 3ක් වගේ ගත්තා. ගන්නකොට එයාලගේ ඇත්තටම කිරි එක හොඳයි. හොඳ මේ ෆ්‍රෙෂ් කිරි මේ ෆ්‍රෙෂ් පිට හොඳ මේ උදේම ගන්න කිරි අපිට දුන්නා. එළු කිරි කාලා කොහොම හරි රුපියල් 500ක්ද කොහෙද උනේ අපි ඒත් ගත්තා අරගෙන ලෙඩේ සනීප කරගන්න ඕන නිසා. පස්සේ මේ අපි දිගටම කිරි ගන්න යනකොට ඒගොල්ලන් කිරි ඒගොල්ලන්ගේ කිරි ළමයි මෙච්චර ක්වොලිටියක් නැහැ. මේ මට හිතන්නේ ඒකට වතුර කවලම් කරලා හරි එහෙම. ඊට පස්සේ හස්බන්ඩ් කිව්වා මේගොල්ලන් කිරි ගන්න එක හරි නෑ මෙහෙමයි. අපි වෙන තැනක් බලමු. මේ මුලදි ගත්තා වගේ නෙමෙයි කියලා නිකන් කිරි නිකන් අර වතුර වගේ මේ අර එහෙම එකක් අපිට තේරුණා. ඊට පස්සේ එතනින් ගන්න එක අපි නැවැත්තුවා. මේ ඒ දවස්වල බොනකොට නම් ඇත්තටම මට හතිය තිබුණේ නෑ. දැන් නම් ගෙදර වැඩක් කරගන්නත් බැහැ. මේ අර කැස්සත් එක්ක එනකොට පපුව මාර මහන්සි. මේ චුට්ටක් මේ අඩි 10ක්වත් මේ ඇවිදින්න කරන්න බැහැ. හරි මහන්සි. මේ දාඩියක් දාලා බෙහෙත් බීලා බෙහෙත් සැරට මං හිතන්නේ දැන් නම් චුට්ටක් විතර හොඳයි. ඔළුව උස්සගෙන ඉන්න පුළුවන්. මේ අර මට උණත් හැදුනහම මාර අමාරුයි. මොකද හතියක් තියෙනවා. ඒකටත් එක්ක ડોක්ටර් නම් කිව්වා වතුර අල්ලන්න එපා මෙහෙමයි නෙබියුලයිස් කරන්න මෙහෙමයි කියලා. නෙබියුලයිස් කරනකොට අඩු වෙනවා. නෙබියුලයිස් කරනකොට අර සෙම කරවෙන එකනේ වෙන්නේ. ඉතින් මේ බෙහෙත් ගත්තෙත් මේ පමුණුවපාර ડોක්ටර් දිසානායකෙන් අපේ පැමිණි ડોක්ටර් එයාගෙන්ම තමයි බෙහෙත් ගන්නෙ. එකපාරක් එයාගේ බෙහෙත් වල ඇත්තටම අඩු වෙනවා. එයා කියන විදිහට පරිස්සම් වෙලා හැමින් දියොත් එකපාරක් බෙහෙත් ගත්තා මේ අඩු වුණා. ඊට පස්සේ මේ ආයෙමත් වැඩි වුණා. ඊට පස්සේ අපි ආපහු ඒෂියා එකෙන් බෙහෙත් ගත්තා. මහරගම ඇත්තට ඒකෙන් නම් අඩු වුණේ නැහැ. ඒකෙන් ගත්ත බෙහෙත් වලට. ඊට පස්සේ ආයෙ ડોක්ටර් ගාවට ගිහිල්ලා ડોක්ටර්ගෙන් බෙහෙත් ගත්තා. ඉතින් මේ ඔයා කියන ළමයි මම ඔයාලට බෙහෙත් පෙන්නන්නම් ඔහම ඉන්න. මේ තියෙන ළමයි දෙපාරක් ගත්ත බෙහෙත් ඒෂියා එකනුත් ගත්තා ડોක්ටර් දිසානායකනුත් ගත්තා. මේව නම් ඉවරයි බීලා ඉවරයි. ඒ වුණාට තාම අඩුවක් නැහැ. ඊට පස්සේ ආපහු ඊයේ ගිහිල්ලා බෙහෙත් ටිකක් ගත්තා. ඒක තමයි මේ. ඉතින් ඒ ගත්ත බෙහෙත් වලටත් අඩු නැත්තෙමත් නැහැ. ටිකක් අඩුයි ඇත්තටම. දැන් නම් ටිකක් ඔළුව උස්සලා ඉන්නවා. මේ කඩේට යන්නත් බෑ. ඇත්තටම ෂොප් එක හරියට නෑ. දැන් සතියකින් වගේ විතර මේ හස්බන්ඩ් යන්න දෙන්නෙත් නැහැ. මේ අර මහන්සි එතනට ගියපුවම මහන්සි වෙන නිසා මේ යන්න දෙන්නෙත් නැහැ. ඇත්තටම ගියෙත් නැහැ.
ඔයාලා දන්නවා නම් මේ මට ඇත්තට මේ සෙම හොඳ කරගන්න වීස් එකට හොඳ දන්න ඩොක්ටර් කෙනෙක් ඉන්නවා නම් රෙකමන්ඩ් කරන්න. මේ ඒ වගේම එළුකිරි ගන්න ඔයගොල්ලෝ දන්න තැනක් තියෙනවා නම් අනේ මැසේජ් එකක් දාන්න. මේ අපි ගිහින් බලලා ගන්නම්. ඇත්තට ඔයගලන්ට ගොඩාක් පින් සිද්ධ වෙනවා. මේ විදියට හරිම අමාරුයි. මේ ඉතින් තවත් මම වගේ අසනීප මෙහෙම හතිය හැදෙන වීසෙක් කෙනෙක් ඉන්නවනම් ඒගොල්ලන්ටත් ගොඩාක් වැදගත්තේ එහෙම තැනක් තියෙනවා නම් ඉතින් මේ ඔයගොල්ලෝ තියෙනවා නම් දන්නවා නම් කියන්න. කතා කරගන්නත් බෑ හරිම මහන්සි ළමයි. මම YouTube වීඩියෝ කරන්න අවිල්ලා ඇත්තටම අලුත් YouTube එකට තාම vlogs මම 2යි කරලා තියෙන vlog එකක්වත් කරගන්න බැහැ මට ඒ තරමටම අමාරුයි. මොකද මට ෂොප් එකට යන්නත් බැහැ කඩේ අරගන්නත් බැහැ හරිම අමාරුවෙන් තමයි ඉන්නේ. මොකද මෙහි අපි බෝඩ් වෙලා ඉන්නේ. අනික අපි අසනීපුණොත් කවුරුත් නැහැ බලන්න. හස්බන්ඩ් තමයි ඉන්නේ. ආ ඉතින් වැඩට යනවා එයා බලනවා කරනවා. ගෙදරින්දි නම් ඉතින් අම්මා ඉන්නවා. ඔහොමනේ ඉතින් පොඩි හරි උණක් ඇදිච්ච ගමන් ටක් ගාලා දුවගෙන එනවා. උණු වතුර උණු කරනවා, හුමාල අල්ලනවා, බෙහෙත් දෙනවා, සෙද්දාලේප ගන්නවා. ඔහොමනේ ඉතින් මෙහෙදි ඉතින් අර බෝඩින් වෙලා ඉදි තනියම ඉන්නේ. කවුරුත් නැහැ. හස්බන්ඩ් ඇරුණකොට එයාත් ගොඩාක් උදව් කරනවා. බෙහෙත් දෙනවා මෙහෙමයි මේ ඉතින් හවස වැඩට යනකොටත් උයලා කරලා ඒ දේවල් කරලා කෑම හැම ලෑස්ති කරලා බෙහෙත් දීලා ඒ දේවල් කරලා යනවා. ඉතින් ඒ වුණාට ඉතින් අර ගෙදර ඉන්නකොට වගේ නැහැනේ ඉතින් මෙහෙම ඉද්දි. ඒක නිසා ඇත්තටම ඔයාලා දන්න කෙනෙක් ඉන්නවා නම් මහරගමවට එළුකිරි ගන්න මට මේ කියන්න කොහෙද තියෙන්නේ කියලා. ඔයාලට ගොඩාක් පින් සිද්ධ වෙනවා. මම ගොඩාක් අසනීපෙන් ඉන්නේ. මට තාම vlogs කරගන්නත් බැරි වුණා. වීඩියෝ එකක් කරගන්නත් බැරි වුණා. මං ඉතින් හිතුවා මේ අපි දන්නේ නැහැ වැඩිය මෙහි පැත්ත ගැන. ඒක නිසා මට හිතුණා මේ YouTube වීඩියෝ එකක් කරලා දැම්මොත් හොඳයි. එතකොට දන්න කවුරු හරි ඉන්නවනම් මට කියයිනේ කියලා. ඉතින් ඕගොල්ලෝගෙන් උදව් බලාපොරොත්තු වෙනවා යාළුවනේ. ඉතින් මේ කතා කරන්නවට කතා කරගන්න හරිම අමාරුයි. කන්නත් බැහැ ළමයි කට එහෙම හරිම තිත්තයි. මං හිතන්නේ දැන් අර සතියක ඉඳන් බෙහෙත් බොනවනේ. ඒ බෙහෙත් සැරට වෙන්නේ නැති අර සෙට්‍රසින් එහෙම බොන නිසා වෙන්නේ නැති සෙම කර වෙලා මේ කැස්ස එහෙම මේ නිකන් සෙම කර වෙලා වගේ තියෙන්නේ. නෙබුලයිස් කරනකොටත් ඉතින් සෙම කරවන එකනේ වෙන්නේ. ඒක නිසා වෙන්නත් ඇති. මේ ඒකයි මේ මොකද්ද ඉතින් ළමයි ඔයාලා දන්නවනම් හොනේ දන්න කෙනෙක් මට කියන්න. ඒ කියන්නේ මහරගමම නෙමෙයි අපි මහරගම උනාට කමක් නෑ. මහරගම දෙහිවල පමුණුව එතකොට නුගේගොඩ ඒ අවට කොයි හරි කෙනෙක් මේ vlog එක බලනවා නම් මේ ඒ කවුරු හරි කියන්න දන්න කෙනෙක් මෙහෙම කිරි ගන්න තැනක් තියෙනවා නම් මේ ගන්න මේ කීල්ස් එකේ එහෙමත් නම් තියෙනවා අර බොටල් ඒවා මං හිතන්නේ අර දවස් ගාණක් තියාගන්න මේ ওই කෙමිකල් එහෙම දාලා අර එහෙම තියෙන ඒවානේ ડોක්ටර් නම් කීවේ බෙහෙත් බොන අතරේ බොනවා නම් අර මේ එළුව හදන තැනකින් වගේ අරගෙන මේ ප්‍රෙස්පිටර් එහෙම අරගෙන බොන්න කියලා ඒවා හොඳයි කියලා අර වගේ බන් නැතුව නැත්තම් ඒ වගේ නම් අර මහරගම කැන්සර් හොස්පිටල් එකේ තියෙනවා ඒ වගේ කිරි නැතුව අර එහෙම කිරි හදන ගෙදරකින්ම ගන්න තියෙනවා නම් ගොඩක් හොඳයි. එහෙම තැනක් තියෙනවා නම් අනේ මැසේජ් එකක් දාන්න ඔයාලට ගොඩාක්ම පිං. ඉතින් මේ වීඩියෝ එක මම මෙතනින් නතර කරනවා. ඇත්තටම වීඩියෝ එකක් නෙමෙයි ළමයි මට වීඩියෝ එකක් ගේනවට වැඩි උවමනාව තිබ්බේ. මෙහෙම කියලා හරි ලෙඩේ අසනීප කරගන්න මේක බලන කවුරුම හරි එතකොට දැක්කොත් එහෙම කියයිනේ කියලා බලාපොරොත්තුවෙන් ඔයාලා උදව් බලාපොරොත්තුවෙන් ගෙනාපු වීඩියෝ එකක් මේ ඉතින් මේ දවස්වල හැමතැනම වෛරස් උණ තියෙනවා උණ නම් හදාගන්න එපා ගොඩාක් පරිස්සමින් ඉන්න මට උණ හැදුනහම මට හරි අමාරුයි මොකද මට වීස් එක තියෙන නිසා කැහැ ගන්නත් බැහැ හුස්ම ගන්න බැහැ නිදා ගන්න බැහැ
හුස්ම හිර වෙනවා වගේ හරිම අමාරුයි. මූණත් එක්ක නිකන් මැලවිලා තියෙන්නේ. ඇත්තටම කන්නත් බෑ ළමයි. මාරම දුකක් මම විඳින්නේ. ඒක නිසා ඔයගොල්ලෝ ගොඩාක් පරිස්සමින් ඉන්න. ඉතින් මම මෙතනින් වීඩියෝ එක එන්ඩ් කරනවා. මට ඇත්තටම තාමත් කතා කරගන්න බැහැ. හුස්ම ගන්න හරිම අමාරුයි. ඒක නිසා මම තවත් ලස්සන දවසකින් ලස්සන වීඩියෝ එකක් අරන් එන්නම්. අනේ මේක බලන කවුරු හරි ඉන්නවා නම් අනිවාර්යයෙන්ම මට මැසේජ් එකක් දාන්න. මේ හෙළු කිරි ගන්න තැනක් තියෙනවා නම් ඒ වගේම වීස් එක හොඳ කරගන්න, ඒ වගේ හොඳ ඩොක්ටර් කෙනෙක් රෙකමන්ඩ් කරගන්න පුළුවන් නම් ඩොක්ටර් කෙනෙක් රෙකමන්ඩ් කරන්න. ඒක තවත් මම වගේ අසනීප තියෙන කෙනෙක්ට ගොඩාක් වැදගත් වෙයි කියලා මම හිතනවා. එහෙනම් අදට ගිහින් එන්න. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.